පාර අසල තිබුණේ පොඩි පරණ ගෙයක්. එහි ජීවත් වූයේ වයසක මහත්මයෙක්. හැමදාම ඔහු ගේට්ටුව අසල හිටගෙන දුර පාර දෙස බලාගෙන සිටියේ කෙනෙකු එනතුරු බලා සිටිනවා. හවසක පුංචි දැරිය අම්මාගේ මෙහෙම ඇසුවාය. අම්මේ, ඇයි අර සීයා හැමදාම පාර දිහා බලාගෙන ඉන්නේ? එයා ගොඩක් තනියම වගේ. දින කීපයකට පසු පාසලෙන් ගෙදර එන අතරතුර දැරියට ඒ වයසක මහත්මයා හමු වුණා. ඇය හිනා වෙමින් ඔහු සමග කතා කළා. මුලදී ඔහුගේ කටහඬ දුර්වල හා දුබ්බර වුණත් ටිකෙන් ටික ඔහුගේ මුහුණට සතුටක් පැමිණියා. එදා රාත්‍රියේ ඇය අම්මාට මෙහෙම කිව්වාය. අම්මේ, හෙට මට ඒ සීයාට කෑම එකක් අරගෙන යන්න පුළුවන්. පසුදා දැරිය පොඩි කෑම පෙට්ටියක් අරගෙන සීයාගේ ගෙදරට ගියා. දොර ඇරපු විට ඔහුගේ කම්පිත අත් සහ කෘතඥ ඇස් වචනවලට වඩා බොහෝ දේ කියා දුන්නා. සමහර දවස්වල ඇය කොළපිරි ගෙවත්ත අතුගා දුන්නා. තවත් දවස්වල සීයා ඇයව ඇතුළට කැඳවා තේ සහ බිස්කට් දී කතා බහ කළා. ටිකෙන් ටික කලින් නිහඬව තිබූ ඒ පුංචි ගෙදර නැවතත් උණුසුමෙන් සිනහවෙන් පිරෙන්න පටන් ගත්තා. ඔහුන්න එකට ඉඳගෙන කෑම කෑවා, හිනා වුණා, කතා කළා, පවුලක් වගේ කාලය ගත කරා. ඒ දවසෙන් පසු දැරිය නිතරම ඔහුව බලන්න ගියා. නමුත් එක් දිනක් දැරියට අමුතු දෙයක් පෙනුණා. සීයාගේ ඉදිරිපස දොර වසා තිබුණා. ඇය දොරට තට්ටු කළා. ජනේලය අසල පුටුවක සීයා නිහඬව හිඳගෙන සිටියා. සදාකාලිකවම ඇස් පියාගෙන. ඔහු අසල මේසය මත ලිපියක් තිබුණා. කම්පිත අත්වලින් දැරිය ඒ ලිපිය විවෘත කළා. එහි මෙසේ ලියා තිබුණා. මගේ දුව අවුරුදු ගානකට කලින් ගියා. කවදා හරි ආපහු එනවා කියලා. ඒත් ඇය කවදාවත් ආවේ නැහැ. මම බලාගෙන හිටපු දුව බවට පත් වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ ජීවිතේ අවසාන දවස් ටික සතුටින් ගත කරන්න ඔයා මට උදව් කළා.